අයිබෝවන් ලෝක දේශපාලනයේ උණුසුම් සිදුවීම් පිළිබඳ ගැඹුරු විශ්ලේෂණාත්මක තොරතුරු ඔබ වෙත ගෙනෙන අපේ වැඩසටහනට ඔබව බොහොම ආදරයෙන් පිළිගන්නවා. අද අප අවධානය යොමු කරන්නේ මැද පෙරදිග කලාපයේ යුද උණුසුම අතරින් ලෝකේ පුරා මතුවෙමින් තිබෙන අලුත් ප්‍රවණතාවක් පිළිබඳව. ඒ තමයි යුද්ධයට එරෙහිව ජනතාව අතරින්ම මතුවෙන විශාල විරෝධය. රටවල් අතර දේශපාලන නායකයන් යුද්ධ ගැන තීරණ ගන්න අතර සාමාන්‍ය ජනතාවගේ හෘද සාක්ෂිය ඒ තීරණවලට විරුද්ධව හඬ නැගීමට පටන් ගෙන තිබෙනවා. මේ තත්ත්වය වඩාත් පැහැදිලිව දැකගත හැක්කේ මේ වන විට ඊශ්‍රායලයේ සිදුවන දැවැන්ත ජනතා විරෝධය හරහායි. ඉරානය සමග පවතින යුද්ධය වහාම නතර කළ යුතු බව පවසමින් දහස් ගණනක් ජනතාව වීදිවලට බැස තිබෙනවා. විශේෂයෙන්ම ටෙල් අවීව් නගරයේ ජනප්‍රිය හබීමා චතුරාස්‍රයේ සහ ප්‍රධාන මාර්ග රැසක් මේ වන විට විරෝධතාකරුවන්ගෙන් පිරී ගොස් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. විරෝධතාකරුවන් රැගෙන යන පෝරු අතර නිමක් නැති යුද්ධය උපාය මාර්ගයක් නොවේ යන පණිවිඩය විශේෂයෙන් කැපී පෙනෙනවා. ඔවුන් පවසන්නේ යුද්ධය දිගු කිරීමෙන් රටේ ආරක්ෂාව නොව දේශපාලන වාසි පමණක් සිදුවන බවයි. මාසයකට වැඩි කාලයක් පුරා ඇදෙන මෙම යුද්ධයේ හේතුවෙන් රටේ ආර්ථිකය දැඩි පීඩනයකට ලක්ව ඇති අතර සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයද දැඩි ලෙස අඩාල වී තිබෙනවා. මෙම විරෝධතා ජෙරුසලම්, හයිෆා සහ බෙර්ෂෙබා වැනි නගරවලටද පැතිර ගොස් ඇති බව සඳහන් වෙනවා. ඒ අතරතුර මෙම රැස්වීම් පාලනය කිරීම සඳහා ආරක්ෂක බලකා දැඩි පියවරගෙන ඇති අතර යුද්ධ සමයේ ආරක්ෂක නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත බවද වාර්තා වනවා. නමුත් මේ කතාව ඊශ්‍රායලයට පමණක් සීමා වන්නේ නැහැ. ලෝකයේ බලවත්ම රටක් ලෙස සැලකෙන ඇමරිකාව තුළද යුද්ධයට එරෙහි විශාල ජනතා හඬක් මතුවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම වොෂින්ටන් ඩීසීහි දේශපාලන බලයේ හදවත ලෙස සැලකෙන ප්‍රදේශවල ජනතාව එකතු වෙමින් යුද්ධයට එරෙහි උද්ඝෝෂණ පවත්වමින් සිටිනවා. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ මැද පෙරදිග යුද්ධයට ඇමරිකාව විසින් ආයුධ සැපීම නතර කළ යුතු බවයි. මේ අතර ලෝකයේම කතා කරන තවත් සිදුවීමක්ද මේ විරෝධතා සමග මතුවෙමින් තිබෙනවා. මනුෂ්‍යත්වය කියන්නේ හිර කළ නොහැකි දම්වැලක්. වොෂින්ටන් ඩීසීහි සෙනෙට් මණ්ඩල පරිශ්‍රයේ දෙවනත් කරමින් ඇසුණු ඒ හඬ හුදෙක් සටන් පාඨයක් නොව මනුෂ්‍යත්වයේ හෘද සාක්ෂිය ලෙස බොහෝ දෙනා විස්තර කරනවා. යුද්ධය වෙනුවෙන් පෙනී සිටින බලධාරීන් ඉදිරිපිට තමන්ට ලැබුණු හමුදා නියෝග පස කළා. ඊශ්‍රායලයට ආයුධ රැගෙන යාම ප්‍රතික්ෂේප කළ හමුදා නිලධාරණයක් සහ එය සමග සිටි සෙසු නිලධාරීන් ලෝකයටම පෙන්වා දුන්නේ සැබෑ වීරත්වය යනු කුමක්ද යන්නයි. මෙම සිදුවීම බොහෝ දෙනාගේ අවධානය දිනාගත් අතර සමාජ මාධ්‍යවලද විශාල වශයෙන් ප්‍රචලිත වුණා. යුද්ධය වෙනුවෙන් නියෝග පිළිපදීමෙන් යාමට වඩා අහිංසක ජනතාවගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් හෘද සාක්ෂියට අනුකූලව ක්‍රියා කිරීමයි සැබෑ වීරත්වයේ බව බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. මෙම සිදුවීමත් එක්ක තවත් විවාදයක්ද නැවත මතුවෙමින් තිබෙනවා. ඒ තමයි ඇමරිකාව ලෝකයට ඉගැන්වූ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය. වසර ගණනාවක් පුරා ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ මානව හිමිකම් පිළිබඳ දේශනා කළ රටක් ලෙස ඇමරිකාව සැලකෙනවා. නමුත් එම රටම අහිංසක සිවිල් වැසියන් දහස් ගණනින් මේ යන බව දැනම යුද්ධයට ආයුධ සැපීම තුළින් තමන්ගේ සැබෑ ස්වරූපය නිරාවරණය කරගෙන තිබෙන බව විවේචකයන් පෙන්වා දෙනවා. එවිට නැවත මතුවන ප්‍රශ්නය මෙයයි. යුද්ධය සහ බලය ඉදිරියේ හෘද සාක්ෂිය ජයගනීවිද? මෙම ප්‍රශ්නයට සම්බන්ධව දේශපාලන විශ්ලේෂකයන් කරුණු ගණනාවක් පෙන්වා දෙනවා. ඒ අතරින් එකක් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රවර්ධනය කළ ඇමරිකා ෆස්ට් ප්‍රතිපත්තිය මැද පෙරදිග කලාපයේ දේශපාලන උණුසුම තවදුරටත් වැඩි කළ බවයි. තවත් විවේචනයක් වන්නේ හමුදා නායකත්වයේ වෙනස්කම් සිදු කරමින් බලය තවදුරටත් සංකේන්ද්‍රණය කිරීමට දරන උත්සාහයන් පිළිබඳවයි. එබැවින්ම යුද්ධයට එරෙහිව හඬ නගන සිවිල් ජනතාව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳවද දැඩි විවේචන එල්ල වෙමින් තිබෙනවා. නමුත් මේ සියලු දේශපාලන විවාද අතර අප තේරුම් ගත යුතු සත්‍යයක් තිබෙනවා. ඕනෑම හමුදාවක පදනම නියෝග පිළිපැදීමුවත් එම නියෝග මගින් මනුෂ්‍ය සංහාරයක් සිදුවන්නේ නම් ඊට එරෙහිවීම සැබෑ යුක්තියයි. මාංචු දැමිය හැක්කේ මිනිස් දෑත්වලට පමණයි. නමුත් නිදහස සහ සාමය වෙනුවෙන් නැගෙන හෘද සාක්ෂියේ හඬ යකඩ දම්වැල් වලින් සිර කළ නොහැකි. මේ අතර ලෝකයටම සාමී පණිවිඩයක් නිකුත් කරමින් පාස්කු දින විශේෂ දේව මෙහෙට එක්වමින් පාප් වහන්සේ සඳහන් කළේ යුද්ධයෙන් පීඩා විඳින ලෝකයේ සියලු ජනතාව වෙනුවෙන් සාමය සහ සමගිය පැතිරවීමට කටයුතු කළ යුතු බවයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ලෝකයේ ඇතිවෙමින් පවතින අර්බුද සහ ගැටුම් මනුෂ්‍යත්වයේ මත වැටී ඇති විශාල බාධක ලෙසයි. එම බාධක ඉවත් කරමින් සාමය නැවත ලෝකයට ගෙන එන්නේ ජනතාවගේ එකමුතුව බවයි උන්වහන්සේ අවධාරණය කළේ. අවසානයේ මතුවන ප්‍රශ්නය තවමත් එයමයි.
ලෝකයේ බලවත් රටවල් යුද්ධය තවදුරටත් ඉදිරියට ගෙන යයිද? නැත්නම් ජනතාවගේ හෘද සාක්ෂිය ඒ යුද්ධය නවත්වයිද? ඒ තීරණය කරන්නේ දේශපාලන නායකයන් පමණක් නොවේ. සාමයේ වෙනුවෙන් හඬනගන සාමාන්‍ය ජනතාවගේ ශක්තියයි. මනුෂ්‍යත්වයේ හිර කළ නොහැකි දම්වැල්, නිදහස සහ සාමයේ වෙනුවෙන් නැගෙන හෘද සාක්ෂියේ හඬ ලෝකයේ ඕනෑම බලයකට වඩා ශක්තිමත් වනු ඇතේ.